අධ්‍යාපනයේ ප්‍රධාන පරමාර්ථය තමයි මානුෂ්‍යයෙක් හදන එක. ඒ කියන්නේ කලාව, සාහිත්‍ය, ඉතිහාසය, විද්‍යාව මේ සියල්ල දන්න කුතුහලයෙන් යුතු ප්‍රශ්න අහන ප්‍රශ්න වලට උත්තර හොයන පරිපූර්ණ මිනිසෙක් හැකිතාක් දුරට ගොඩනැගීම තමයි අධ්‍යාපනයේ මූලික අරමුණ. දෙවෙනි අරමුණ තමයි හොඳ පුරවැසියෙක්, හොඳ රටවැසියෙක් හදන එක. තුන්වෙනි එක තමයි රටේ ආර්ථිකයට, සමාජීය ජීවිතයට වැදගත් වන රැකියාවක් කරන්න පුළුවන් කුසලතාපූර්ණ මිනිසෙක් හදන එක. මේ අවශ්‍යතා තුනම සමබරව කළේ නැත්නම් එතන විසමබර තත්වයක් ඇති වෙනවා. අපි රැකියා උත්පාදනය ගැන විතරක් අපේ අවධානය යොමු කළොත් ඔවුන් මේ රටේ ඉතුරු වෙන්නේ නැහැ. ඔවුන් මේ රට දාලා යනවා. රටේ මේ නිදහස් අධ්‍යාපනයේ ප්‍රතිඵල වෙන රටවල් වලට ලැබෙනවා. ඉතින් ඒ නිසා අර උතුම් මනුෂ්‍ය ස්වභාවයත්, ඒ වගේම මේ ජාතික ඉතිහාසයේ සංස්කෘතික පදනම් වෙච්ච දේශමාමකත්වයත්, ඒ වගේම මේ පරිපූර්ණ කුසලතාවාදී මිනිහෙක් ගොඩනැගීමත් කියන මේ කරුණු තුන තමයි අධ්‍යාපනයේ පරමාර්ථ. දැන් මේවා එකක්වත් ඔය කියන ආසියානු සංවර්ධන බැංකුවේ අනුග්‍රහයෙන් යුතුව දියත් කරන ලද වැඩපිළිවෙලේ තියනවාද කියන එක ප්‍රශ්නයක්. ඒ වගේම ජනාධිපතිතුමා පුන පුනා මේ රටේ දෙමාපියන්ට කියන මේ පොත් බෑගේ බර අඩු කිරීම කිසිසේත්ම මේකෙන් වෙන්නේ නැහැ. තියෙන පොතපත ප්‍රමාණය තව දෙතුන් ගුණයකින් වැඩිවීම තමයි සිද්ධ වෙන්නේ. ඒ වගේම මේ රටේ නිදහස් අධ්‍යාපනයේ කොතෙක් අඩුපාඩුකම් තිබුණත් තරඟකාරී ක්‍රියාකාරීත්වයක් විසින් අපොස සාමාන්‍ය පෙළ, උසස් පෙළ ක්‍රියාකාරීත්වයක් විසින් තමයි මේ රටේ කුසලතාපූර්ණ පිරිසක් තෝරා ගත්තේ. දැන් ඒක පාසල් වලට ඒ කොටසක් බාර දීම විසින් වෙන්නේ මොකද්ද? පාසල් වල අලුත් ඇඟෑලුම්කම් මත, හිතවත්කම් මත, ධනය මත, බලය මත සහතික ලැබෙන ක්‍රියාවලියක් ඇති කරනවා. ඒ කියන්නේ මෙතෙක් පැවති නිදහස් අධ්‍යාපනයේ කුසලතාවාදයට මරු පහරක් අනුර කුමාර දිසානායක මහත්මයා මේ හරහා එල්ල කරනවා.